මෙම වීඩියෝ එකකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ එක විදුලි පහනක් ස්ථාන දෙකකින් පාලනය කරන පරිපථය ගොඩනගන ආකාරය. ඒ කියන්නේ වයරින් එක කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ වීඩියෝ එකේදී කියලා දෙන්නේ. මේක හොඳට අවබෝධ වෙන්න මේ වීඩියෝ එකේ කිසිම තැනක් ස්කිප් නොකර නරඹන්න. ඒ වගේම තමයි වෙනත් කෙනෙකුටත් බලන්න වෙන කාට හරි හෝ මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා වෙනත් කෙනෙකුටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඉදිරියට මේ channel එකේ දානවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ ඔබට පෙනෙන්නේ A level ET වල engineering technology විෂයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය තියෙන තවත් ප්‍රැක්ටිකල් එකක්. මේකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක පෝස්ට් කරලා කියව ගන්න පුළුවන්. මෙහි සියලු විස්තර අඩංගු වෙනවා. ලකුණු ලබා දෙන ඇගයීම් පත්‍රිකාවත් මෙතන ඔන්න අඩංගු වෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ ටික කියව ගන්න. මේ වගේ ප්‍රැක්ටිකල් එකකදී මුලින්ම කරන්න ඕන අත්‍යවශ්‍යම උපාංග සහ උපකරණ තෝරා ගන්න ඕනේ. මේ වගේ වයර් ගොඩකින් මේ ප්‍රැක්ටිකල් එක කිරීම සඳහා අවශ්‍ය වයර් තෝරා ගන්න ඕන. ඒ වගේම ස්විච් වර්ග සහ මොන ස්විච් වර්ගද ඊට පස්සේ මෙන්න මේ වගේ පහන් අල්ලු හෝල්ඩර්ස් මොන හෝල්ඩර්ස්ද පාවිච්චි කරන්න කියන එක හරිම උපාංගය තෝරා ගන්න ඕන. ඊළඟ වැදගත් කාරණාව තමයි හරිම උපාංග තෝරාගෙන මේ වගේ තියෙන අග්‍රවලට ඒ නිසි වයර් එක සම්බන්ධ වෙන්න ඕන. අනේකත් වැදගත්ම කාරණාවක්. උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ කෙවෙනි පිටුවණක් වයරින් කරන්න තියෙනවා නම් මේකේ ලයිව් වයර් එකට සජීව රැහෙන අනිවාර්යෙන් ලයිව් වයර් එකම සම්බන්ධ වෙනවා. නියුට්‍රල් එකට නියුට්‍රල් වයර් එකම සම්බන්ධ වෙනවා. ඒ ආදි වශයෙන් හරිම මෙන්න මේ සම්බන්ධ කරන්න තියෙන අග්‍රයට නිවැරදිම වයර් එක සම්බන්ධ වෙනවා. ඒකත් වැදගත්ම කාරණාවක්. ඊළඟ වැදගත්ම දේ තමයි මේ උපාංග සම්බන්ධ කරද්දී මෙතනදී MCB වලට සම්බන්ධ කරන්න තියෙනවා සිඟිති පරිපථ බිඳින. ඒ සිඟිති පරිපථ බිඳින වල අගයන් හරියට අඳුනාගෙන ඒ නියමිත අගයන් වලට අදාළ එකට තමයි සම්බන්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ඇම්පියර් 5 පරිපථයක් සම්බන්ධ කරනවා නම් හදනවා නම් මෙතනදී ඔන්න C6 කියන මෙන්න මේකට සම්බන්ධ කරන්න පුළුවන්. ඇම්පියර් 10 පරිපථයක් සකස් කරනවා නම් අපිට මෙන්න මේ වගේ සිඟිති පරිපථ MCB එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ ආදි වශයෙන් පරිපථයට අත්‍යවශ්‍ය වෙන MCB එක තෝරා ගැනීමත් ඉතාම වැදගත් කාරණාවක්. හරි, දැන් එහෙනම් මේ ප්‍රැක්ටිකල් කරමු. මේකට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ 2-way switch දෙකක්. ඔන්න එක 2-way switch එකක්. ඒ වගේම මෙන්න මේ 2-way switch එක. ඒ වගේම මෙන්න මේ ඇම්පියර් 5 පරිපථය සඳහා වයරින් කරන්න ගන්න ඒවා. earth wire අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ flexible wire අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ one way switch ඕනේ නැහැ. ඊට පස්සේ කෙවෙනි පිටුවන ඕනේ වෙන්නේ නැහැ. මේ වගේ පහන් අල්ලුවක් ඕනේ වෙනවා. වයරින් එක කරන්න හදන්නේ. වයරින් එක කරද්දී අපි මෙන්න මේ conduit තුලින් මෙන්න මේ wire conduit තුලින් මෙහෙම යවන්න ඕන. මෙන්න මේ ආකාරයට. ඊපස්සේ මෙතනින් මේ වයර් එක මෙහෙම ක්ලියර් කරගන්න. මෙන්න මේ වයර් එක මම පාවිච්චි කරනවා නියුට්‍රල් වයර් එක විදියට. මෙන්න මේ වයර් එක මම බල්බ් එකේ එක කෙළවරකට සම්බන්ධ කරනවා. මෙන්න මේ ආකාරයට හෝල් ට්‍රේ එක කෙළවරකටම එහෙම සම්බන්ධ කරනවා. මේ හෝල් ට්‍රේ නියුට්‍රල් සහ ලයිව් කියලා වෙනසක් නැහැ. ඒ නිසා මේ කොයි අග්‍රයට සම්බන්ධ කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
මේ කෙරවල මම සම්බන්ධ කරනවා. මේ බෙදා හැරීමේ පූර්වයේ මෙතනදී අපිට මේ දෙකෙන් එකක්, ඒ කියන්නේ සාමාන්‍ය මේ දෙකෙන් එකකට මෙන්න මෙතනින් මේ තියෙන ට්‍රිප් ස්විච් එකේ N කියන වයර් එක සම්බන්ධ කරලා තියෙනවා. මේ N කියන වයර් එක සම්බන්ධ කරලා තියෙන සාමාන්‍ය. ඒ N කියන වයර් එක සම්බන්ධ කරලා තියෙන එක තමයි මෙන්න මේ මෙතන සිට මෙතෙන්ට N කියන වයර් එක සම්බන්ධ කරලා තියෙන තැන තමයි නියුට්‍රල් භාගයක වෙන්නේ. නියුට්‍රල් භාගයකට තමයි මෙන්න මේ වයර් එක සම්බන්ධ කරන්නේ. ඒක දැන් අපි සම්බන්ධ කරමු. ඒක අපිට මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්න පුළුවන්. මෙතනදී මේ මේන් ස්විච්, ට්‍රිප් ස්විච්, බ්‍රේකර් වයරින් කරලා නැහැ. මොකද එහෙම වුණොත් එහෙම මේ වීඩියෝ එක තවත් දික් වෙනවා. ඉදිරි වීඩියෝ එකදී මෙන්න මේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක බෙදා හැරීමේ පූර්ව වයරින් කරන ආකාරය ගැන වීඩියෝ එකක් දානවා. වයරින් එකේ ඊළඟ කොටස මෙන්න මේ 2-way ස්විච් එක සහ මේ 2-way ස්විච් එක සම්බන්ධ කරන්න තමයි දැන් අපි හදන්නේ. මේකට මම මෙන්න මේ වයර් දෙකක් අරගෙන මෙන්න මේ කොන්ඩියුට් එක හරහා මේ පැත්තේ සිට එහා පැත්ත දක්වා මෙන්න එහෙම මේ වයර් දෙක එහා පැත්තට සම්බන්ධ කරගන්න. එහෙනම් එහා පැත්තට වයර් දෙක ගන්නවා. හරි, මීට අදාළ සර්කිට් එක දැන් ඔබට තිරයේ දිස්සේ ඒ ආකාරයට තමයි අපි සම්බන්ධ කරන්නේ. මේකේ L1 මෙන්න මේ 2-way ස්විච් එකේ L1 සහ L2 කියන අග්‍ර දෙකට මේ වයර් දෙක සම්බන්ධ කරනවා. ඒ වගේම මේ 2-way ස්විච් එකෙත් L1 සහ L2 එකට මේ අග්‍ර දෙක සම්බන්ධ කරගන්න. දැන් ඔබට පේන්නේ මේ සම්බන්ධ කරාට පස්සේ නැවතත් මම මතක් කරන්නම්. මේකේ L1 කියන එක මෙන්න මේ 2-way ස්විච් එකේ L1 කියන එක මේකේ L1 වලටත් ඊළඟට මෙන්න මේ 2-way ස්විච් එකේ L2 කියන අග්‍රය මේකේ L2 වලටත් ආදී වශයෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. හරි, ඊළඟට අපි කරන්න හදන්නේ මෙන්න මේකේ common මේ 2-way switch එකේ common අග්‍රය මෙන්න මෙහෙම මේ common අග්‍රයට මෙන්න මේ conduit එක හරහා මේ wire එකක් ඇදලා මෙන්න මේ bulb එකේ ඉතිරි අග්‍රයට සම්බන්ධ කරන්න. wire එක common 2-way switch එකේ common අග්‍රයට wire එක සම්බන්ධ කරාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මේකේ මෙන්න මේ හෝල්ඩ් රේ අග්‍ර දෙකටම වයර් සම්බන්ධ වෙලා තියෙන. නැවතත් මතක් කරන්නම් මේ අපි අන්තිමටම සම්බන්ධ කරේ මෙන්න මේකේ කොමන් අග්‍රය මෙන්න මේ හෝල්ඩ් රේ ඉදිරියලා තිබ්බ අග්‍රයට මෙන්න මේ ආකාරයට තමයි අන්තිමටම වයර් එක සම්බන්ධ කිරීම කරේ. හරි, ඊළඟට තියෙන්නේ මෙන්න මේක ඉදිරියලා තියෙන කොමන් අග්‍රය මේකෙන් වයර් එකක් මෙහෙම අරගෙන ගිහිල්ලා මෙන්න මේක හරහා දාලා මේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ තියෙන බ්‍රේකර් එකට සම්බන්ධ කරන්න ඕනේ. දැන් වයර් එක සම්බන්ධ කරන්න හදන්නේ මෙන්න මේ ආකාරයට. නැවතත් මම මතක් කරන්නම් මේ 2-way switch එකේ common අග්‍රයේ සිට වයර් එකක් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ MCB එකට සම්බන්ධ කරන්න හදන්නේ. ඊළඟට වැදගත්ම දේ වෙන්නේ මෙන්න මේකේ common අග්‍රයේ සිට ආපු වයර් එක දැන් මේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ අපි බ්‍රේකර් එකට සම්බන්ධ කරන්න ඕනේ. මෙතනදී තමයි ඔන්න හොඳට මතකයේ තියාගන්න ඕන දේ තමයි මේ පරිපථයට අදාළ බ්‍රේකර් එක තමයි මෙතනදී අපි සම්බන්ධ කරන්න ඕනේ. දැන් මේ පරිපථයේ ඇම්පියර් 5ක ධාරාවකින් ක්‍රියා කරන පරිපථයක්. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ බල්බ් එකකට ඇම්පියර් 5ක් වගේ 5ට අඩු ප්‍රමාණයක් තමයි ගන්න. ඒ නිසා ඇම්පියර් 5 පරිපථයක් සෑහෙනවා. ඒ නිසා අපි මේක මෙන්න මේ C6 කියන බ්‍රේකර් එකට සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් අදාළ බ්‍රේකර් එක තෝරාගෙන සම්බන්ධ කිරීමත් වැදගත් වෙනවා. එහෙනම් මේ බ්‍රේකර් එකේ මෙන්න මෙතන සම්බන්ධ කරලා අපිට මේක ටිකක් බුරුල් කරගෙන මෙන්න මෙතනට වයර් එක එහෙම පොවලා එහෙම මේ ආකාරයට සම්බන්ධ කරගන්න පුළුවන්.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් වයරින් ප්‍රැක්ටිකල් කරනවා. ඒ වගේම මෙන්න මේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ වයරින් එක වෙන්නේ කොහොමද කියන එකත් ගැනත් වීඩියෝ එකක් දානවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි නැවතත් මතක් කරනවා තවත් කෙනෙකුට බලන්න, තවත් කෙනෙකුට බලලා ඉගෙන ගන්න මෙන්න මේ වීඩියෝ එක share කරන්න.